ජීවිතේ ගන්න සමහර තීරණ තියෙනවා අපි ගොඩක් කල් හිතලා බලලා ප්ලෑන් කරලා ගන්න තීරණ. සමහර ඒවා තියෙනවා වැඩියෙන් නොහිතා එකපාරම හදිසියෙම ගන්න තීරණ. හැබැයි ජීවිතේ සිද්ධ වෙන සමහර හොඳම දේවල් වෙන්නේ එක මොහොතකින් හදිසියෙම ගන්න තීරණයකින් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න අද තාතරෙන් පිළිගන්නවා Life is Zoo YouTube channel එකට. අද මේ ලෑස්ති වෙන්නේ පුංචි පොරොන්දුවක් ඉටු කරන්න. ඒ තමයි මෙන්න මේ බර්ගර් පැටි හදන රෙසිපි එක ගේන එක. හරිම ලේසි. මුලින්ම මින්ස්ඩ් කරගත්ත චිකන් ටිකකට ලුණු, garlic paste, ගම්මිරිස්, මිරිස් කුඩු, පොඩියට කපාගත්ත ලුණු හෝ අනියන් පවුඩර්, තව තයිම් ටිකක්, මින්ට් කොළ කීපයක් එකතු කරලා හොඳට මික්ස් කර ගන්නවා. ඊට පස්සේ ඒකට බ්‍රෙඩ් ක්‍රම්ස්, විස් කරලා ගත්ත බිත්තරයක්, මන් තව ඔලිව් ඔයිල් මේස හැන්දකුත් එකතු කළා. ඊට පස්සේ මේ මික්ස්චර් එක පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියලා තමයි පැටිස් හදන්න ගන්න ඕනේ. ඉතින් මේ දවස්වල අපි හදිසියෙම තීරණය කරපු ගමනක් යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. Totally unplanned. බබාගේ ස්කූල් එකේ මිඩ් ටර්ම් බ්‍රේක් එක ලැබුණ නිසා ඉතින් පොඩ්ඩක් එළියට යන්න හිතුවා. ඉතින් කලින් සැලසුම් කළ ගමනක් නන් නෙවෙයි. සමහර වෙලාවට unplanned trips are the best කියනවනේ නේද? ඔන්න දැන් මං පැටිස් ටික හදාගන්න හදන්නේ. මික්ස්චර් එක ෆ්‍රිජ් එකෙන් එළියට අරන් පොඩි කොටස් අත්ලේ තියලා අර හරියට අපි වඩේ හදනකොට වගේ පැතලි කරගන්නවා. මැදින් පොඩි ඩිම්පල් එකකුත් හදාගන්න නැත්නම් පිම්බෙන්න බලයි. ඊට පස්සේ මං කරන්නේ මේ හදාගත්ත පැටිස් ටික එයා ෆ්‍රයි එකේ තියලා සෙල්සියස් 200 උෂ්ණත්වයේ මිනිත්තු 8ක් 10ක් වගේ පැදගන්න එක. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. try කරලා බලන්න. මේ විදියට හදාගත්තම බර්ගර් එකක් හදද්දී මැදට දාන්න, බබාලගේ ලන්ච් බොක්ස් වලට වගේම සැහැල්ලු ඩිනර් එකක් විදියටත් නියමයි. ඉතින් ගමනක් යද්දී ගේ දවස් කීපයකට වහලා දාලා යනකොට ඒ ගැන නම් ඉතින් ඔන්න නොහිතා ඉන්න බෑ. මට නම් ගමනක් ගිහින් ආපහු එද්දී ගේ පිළිවෙලටම කුණු බින්දුවක්වත් නැතුව තියෙන එක ඒ තරම් සැනසීමක් තව නෑ. අපි කොහේ ට්‍රැවල් කරලා ආවත් අන්තිමේට ගෙට ගොඩ වෙන්නේ ගොඩාක් ටයර්ඩ් පිටනේ. ඇයි ඇවිත් ගෙනාව බඩු පාවිච්චි කරපු දේවල් අන්පැකින් කරන්න, පිරිසිදු කරන්න කොයි තරම් දේවල්ද. ඉතින් හරිම වෙහෙසක්නේ. මං හිතනවා ගමනක් ගිහින් එද්දී ඒ දැනෙන වෙහෙස අඩු වෙන්න එක හේතුවක් වෙනවා කියලා. එද්දී කොටක් ක්ලීන් නීට් ගෙදරකට ගොඩ වෙන්න ලැබෙන එක. ඉතින් ඔන්න මං කියන්නද මං සාමාන්‍යයෙන් දවස් කීපයකට හරි ගේ වහලා දාලා යනවා නම් මං කරන දේවල් මොනවද කියලා. ඉස්සෙල්ලම මං කිචන් එක නම් ඉතින් අනිවාර්යයෙන්ම පිරිසිදු කරනවා. එතකොට ෆර්නිචර් ඒවා හොඳට ඔයිල් වර්ගයක් පාවිච්චි කරලා පිහදානවා. මොකද එතකොට ඒවායේ දූවිලි බැඳෙන එක අඩු වෙනවා. මං සාමාන්‍යයෙන් දවස් කීපයකට එළියට යනවා නම් ඊට ඉස්සෙල්ලා දවසේ බෙඩින්ස් මාරු කරනවා. ඇයි දන්නවද? ගමන ගිහින් ඇවිත් වොෂ් එකක් දාලා මහන්සි නිවෙන්න පිරිසිදු සුව පහසු ඇඳකට වැටෙන්න තියනවා කියන්නේ ඉතින් ඇත්තටම ඒක හරීම වටිනවා. අලුත් ඇඳ ඇතිරිලි වලින් හැම වෙලාවෙම එන්නේ ස්මෝල් ලක්ෂරි ෆීලින් එකක් කියලා තමයි මට හිතෙන්නේ. ඇත්තටම මෙහෙම රෙදි නවලා, අතු ගාලා, පිරිසිදු කරලා ඒ දේවල් කරන හැම වෙලාවකම මට හිතෙන්නේ හරියට මගේ මනසත් පිරිසිදු වුණා වගේ සැහැල්ලු හැඟීමක්. ඉතින් අපි ගෙදරින් පිටට යන්නේ ලොකු කාලෙකට නොවුනත් මං හරි ආසයි මං ආපහු එද්දී පිරිසිදු පිළිවෙල සාමකාමී ගයක් අපිව පිළිගන්න රෙඩි වෙලා ඉන්නවට.
අපිට ඕනි කරන අවුට්ෆිට්ස් ගමන යන්න ඉස්සෙල්ල දවසේම ලෑස්ති කරලා තියෙන එක පහසුවක්. සාමාන්‍යයෙන් ගොඩක් ඉඩකඩ තිබුණත් ගමනක යද්දී අපේ පරිහරණයට සීමිත බඩු ප්‍රමාණයක් විතරක් ගෙනියන එක මගේ පුරුද්දක්. ඒ වගේම පුංචි පුංචි අයිටම්ස්, ඒ කියන්නේ ජුවලරි, ෂූස්, මේකප් අයිටම්ස් වගේ දේවල් ඒවා පුළුවන් තරම් වෙන වෙනම පවුච් වල අහුරලා මේන් ලගේජ් එකට දාගන්න එක ඇත්තටම ට්‍රැවල් කරද්දී පහසුවක්. ඉතින් මං ආයෙත් කියනවා, සමහර විට සැලසුම් නොකළ දේවල් තමයි ජීවිතේ ලස්සනම මොහොතවල් වෙන්නේ. හදිසියේ ඉපදුන පුංචි හිතවිල්ලක් සැනින් ක්‍රියාවට නංවනවා කියන්නේ ඒක එක්තරා විදිහක අභියෝගයක්. ඉතින් අපි එහෙ ගියා නම් කොහොම තියෙයිද? ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ඒ ගැන ගොඩක් නොහිතා පර්ෆෙක්ට්ම මොහොත උදා වෙනකන් බලා නොඉඳ ඔව් අපි යමු කියන තීරණයට අපි ආවා. ඉතින් මේ කොහෙද යන්නේ? හුරු පුරුදු සුවඳ විඳින්න, හුරු පුරුදු හඬවල් අහන්න, හුරු පුරුදු පාරවල් ටිකේ ඇවිතගෙන යන්න. ඊළඟ බ්ලොග් එක අනිවාර්යයෙන්ම ඒ ගැන. එහෙනම් ඒ විස්තර දැනගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න හොඳේ. ඔන්න පුංචි මතක් කිරීමක් තියෙනවා. මේ බලන ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම Life is So Facebook පිටුවට ගොඩ වෙලා යන්න එන්න කියලත් ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් ඒ link එක පහළ description box එකේ තියෙනවා. එහෙනම් ඉතින් ආදරණීය vlog එකකින් ආයෙත් මුණ ගැහිමු. එතකන් ඔයාලා හැමෝටම සතුට පිරුණ ලස්සන සතියක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.